තිබ්බා මම ඒව ටික බලන්නම් කොහොමද ඉස්සෙල්ලම කියලා තිබ්බා මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි අර මේ ඩිස්කෂන් කියලා එකක් තියෙන්නේ. ඒකේ සාකච්ඡා කරමු මේ නැත්තම් අවශ්‍ය වෙයි අනවශ්‍ය වෙයි ඔක්කොම එකම ගෲප් එකක හිර වෙන නිසා. හරි. තව කෙනෙක් ඉන්නවනේ. හරි හරි තාව හරි. ඉස්සෙල්ලම අහලා තියෙනවා එක මල්කි අහලා තියෙනවා ගානක් තේරෙන්නේ නැහැ කියලා පුතේ අවුරුද්ද මොකද්ද මේක? අහලා නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ කියලා අහලා තියෙන්නේ මේ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ කියලා. මම ඒකට උත්තරේ දුන්නා නේද? හරි. මම මේ ඔයාලගේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපි පොදුවේ මේ කතා කරමු. ඊට අමතරව තව කවුද දීලා තියෙන්නේ? ඊට අමතරව ගැටලුවක් නැහැ නේද කාටවත්? සසංඛ්‍ය වල තිබ්බද 2019 නේද? ඔව් මිස්. තව එකක් කියලා දෙන්න. 2021 කියලා දෙන්න කියලා මාර්කේ දීලා තියෙනවා. 2021ත් අපි කතා කරමු. 2021යි 2019යි. හරි. ඒ දෙක ඉස්සෙල්ලා සාකච්ඡා කරලා අනිත් ඒවා ටික අපි යමු. අපි යමු ඉස්සෙල්ලා 2019කට. හරි මේ බලන්න. හරි ක්ලාස් පේපර් තියෙන කට්ටිය ගන්න නැති කට්ටිය මම බෝඩ් එකේ දානවා. හරිද? එක්තරා මුරපදයක මුල් සංකේත දෙක පාස්වර්ඩ් එක මුරපදේ කියන්නේ හොඳේ 1 2 3 4 5 යන ඉලක්කම් අතුරේද එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. මුරපදයක පළවෙනි පද දෙක මෙන්න මේ ඉලක්කම් පහෙන් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක්. ඒ කියන්නේ 2යි 2යි වෙන්න බෑ. 3යි 3යි වෙන්නත් බෑ. 1 1යි 3යි 2යි 3යි 1යි 4යි එකිනෙකට වෙනස් මෙන්න මේ පහෙන් ඉලක්කම් දෙකක් වූ පාස්වර්ඩ් එකක මුල් පදයක්. අපි නගියක් දෙන්න. හරි. ඊළඟට කියනවා මෙම මුරපදයේ පළමු ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් දෙක බැගිරි වූ සර්වසම කාර්යපත් පහක් අතුරින් එකක් අහඹු ලෙස ගන්නවා. ඉන්පසු එය ආපසු නොදමා දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාර්යපතක් අහඹු ලෙස ගන්නවා. මෙන්න මේ ප්‍රශ්නයේ ලේසිම දේ තමයි මෙතෙක් ආපු හැම පාරම කොටු දැල ඔයාට ඇඳලා තියලා තියෙනවා. හරිද? ඉතින් ඉස්සරහට කොටු දැල ඇඳලා දෙන්න ඕනි. අපි හිතමු ඇඳලා දෙන්න ඕනේ. නැත්නම් අපි දන්නවා ඇඳ ගන්න විදිය. හරිද? මෙන්න තියෙනවා කොටු දැල. කාඩ් 1 2 3 4 5 ඔන්නේ එක. 1 2 3 4 5. මේ පළමු කාඩ් පතේ අංකය. ඔන්න පළමු අංකයට එක කාඩ් එකක් ගන්නවා. දෙවන අංකයට තව කාඩ් එකක් ගන්නවා. දෙවන කාඩ් පතේ අංකය. හරිද? මේකෙන් එකක් අරගෙන ආපසු නොදමා දෙවන ඉලක්කම තෝරගන්නේ. ඔන්න උදේට මතක තියාගන්න. එකක් තෝරගත්තා ආපසු දානවද? කොහොමද? නෑ මිස්. ආපසු දාන්න. හරි. ඊළඟට කියනවා ශිෂ්‍යයා අහඹු ලෙස ගන්නා කාඩ් පත්වල තිබු ඉලක්කම් දෙක නියති අවකාශයේදී ඇති කොටු වල හතර ලකුණු සමතුල කරන්න. හරි. මේක දැන් ගොඩක් අය කරලා නැහැ. දැන් කරමු බලන්න. මේක මෙච්චරයි. හරිද? බොක්ස් එකක කාඩ් පහක් තියෙනවා. මේ පාස්වර්ඩ් එක හොයාගන්න තමයි මේක කරන්නේ. පළවෙනි පාර කාඩ් එකක් ගන්නවා. ඒක ආයෙ දාන්නේ නැහැ. පළවෙනි අංකෙට එකක් ගන්නවා. මේක වෙන්නද කියලා හිතලා ඒක ආයෙ දාන්නේ නැහැ. ඒක පැත්තකින් තියලා ආයෙ තව එකක් ගන්න දෙවෙනි පාර.
ඔන්න අඳින්න බලන්න හොටදනේ. හොඳට හිතලා අඳින්න බලන්න. හරිද? හරි. මේ බලන්න. මට කියන්න හරි. මට කියන්න පළවෙනි පාර එන අංක එකවලා මෙන්න මෙතන මාක් කරන්න පුළුවන්ද? Bad miss. හේතුව මේ පළවෙනි පාර එක වුණොත් ඒක පැත්තකින් තියනවනේ අපි. ඊට පස්සේ ඊළඟ පාරට එක වෙන්න බෑනේ නේ. ඒ නිසා ඒක නැතුව මේ ඔක්කොම හැම වෙලේම මෙන්න මේ පැත්තේරිය හොයත් කරන්න කියලා මතක තියාගන්න පුතේ. එච්චරයි. ඊළඟට දෙකේ එක පුළුවන්. දෙකේ දෙක දෙන්නම එක වෙලේම බෑ. ඊළඟ දෙක. තුනේ එකක් පුළුවන්, තුන දෙකක් පුළුවන්, තුනයි තුනයි බෑ. හතර එක දෙක තුන පුළුවන්, හතර බෑ පහ. පහේ එක දෙක තුන හතර පුළුවන්, පහ බෑ. බලන්න මෙන්න මේක දාලා කියන මෙහෙම එකක් දාලා බලන්න Oh බලන්න. miss. බාන්නකදී මේ විභාග ගන්න කොච්චර ලේසිද කියලා. මුරපදය සඳහා ලබාගත් පළමුව ඉලක්කම ඔත්තේ බව. මෙන්න මේකට තේරෙන්නේ නැහැ කියන්නේ. මුරපදය සඳහා ලබාගත් පළමුව ඉලක්කම ඔත්තේ බව. පළමු ඉලක්කම මේකනේ. ඔත්තේ කියන්නේ 1 3 5. ඉරට්ටේ කියන්නේ 2 4. පළමු ඉලක්කම ඔත්තේ බව. අපි ඔත්තේ ටික ලකුණු කරගමු. මේකයි 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 ඔත්තේ. ඔයාලා එක්සෑම් එකේදී මෙහෙම මාක් කරන්න එපා. ලාවට පැන්සිලෙන් මාක් කරගන්න. පළමු ඉලක්කම ඔත්තේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බව. දෙවන ඉලක්කමට වඩා මේ ඉලක්කම කුඩා වෙන්න ඕනේ. මේක බලමු. දෙවන ඉලක්කමට වඩා කුඩානේ. කො Oh miss. හරි. ඊළඟට මේක බලන්න. පළවෙනි ඉලක්කම තුනයි දෙවෙනි ඉලක්කම කුඩායි. මේ දෙකෙන් කුඩා ඔක්කොගෙම දෙවෙනි ඉලක්කම ලොකුයි පළවෙනි ඉලක්කම කුඩායි නේද? Oh miss. මේ දීලා තියෙන එක විතරයි බලන්න ඕනේ. පළමු ඉලක්කම පොඩි වෙන්න ඕනේ දෙවෙනි ඉලක්කමට වඩා. මේක බලන්න. පළමු ඉලක්කම දෙක මේක එක. මෙයා පොඩිද මෙයාට වඩා? සරසර මෙයා. මෙයා තුන මෙයා එක. මෙයා පොඩිද මෙයාට වඩා? Nah miss. මෙයා ගන්න බෑ. ඔන්න ගන්න බෑ. අපි ආව අයින් කරා. 2යි 3යි. ඒත් මෙයා පොඩිද? නෑ. එයා ගන්න බෑ. 4යි 3යි ඕකේ. 5යි 3යි ඕකේ. මෙන්න මෙයා ගන්න පුළුවන්. දැන් මේ දෙන්න එකක් නිසා මම මේක එකතු කරනවා. දැනට හරි ඔන්න සෙට් එකේ ඉන්නවා. හරිද? මේ ටික බලමු. 1යි 5යි. 5 පොඩිද? ලොකුයි 2යි 5යි. බෑ 3යි 5යි. බෑ 4යි 5යි. දැන් බලන්න. සසන්තත් මේ ප්‍රශ්නෙම නේද නෑහුවේ. මම වොයිස් එකක් කියවම මතකයිද? දැන් මතක් කළේ. හරි. දැන් බලන්න මේ ඔක්කොම ගන්න බෑ අපි. මේ ඔක්කොම ගන්න බෑ අපි. එහෙනම් පළමු ඉලක්කම ඔත්තේ වෙලා සහ දෙවෙනි ඉලක්කම මේකට වඩා කියන්නේ දෙවෙනි ඉලක්කමට වඩා මේක පොඩි එකක් කියන්නේ මෙන්න මේ සෙට් එක විතරයි නේද? හරි. මේක ලකුණු කරන්න කියලා තියෙනවා. නියති අවකාශය මත ලකුණු කරන්න කියලා තියෙනවා.
එහෙනම් පුතේ මේක මෙන්න මෙහෙම නම්බර ගන්න එපා ඈ. පිටරෙකට දෙකක් වගේ. එහෙම එපා. මේකට ලින්ක් කරන්න. සෙට් කරන්න. ඇයි එකම සිද්ධියක් මේ ලඟ කරන්නේ? අන්න ඕක මේ ලං කරන්න. දැන් මට සම්භාවිතාව හොයලා දෙන්න. කීයද කියලා? 10න් 3යි. 10න් 3යි. අපි බලමු. 1 2 3 4 5 6 7 8 4න් 4 යන්නේ 4 5 20. 1 2 3 4 5 20න් 6යි. 10න් 3යි. 20න් 6යි නේ. 20න් 6යි කියන්නේ කීයෙන් කීයද? 10න් 3යි. 10න් 3යි. 3යි නේද? අමාරු වෙන එක? අමාරු වෙන පුතේ ඒක කරගන්න. ඒක කරගත්ත කට්ටිය ඒක තේරුම් නැති කට්ටිය ඉන්නවද? ඉක්මනට තේරුම් නැත්තම් කියන්න කවුරු හරි. නෑනේ හැමෝටම තේරිලා. ඔන්න කොටුදල එතනින් ඉවරයි මේ පාඩමේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ කොටුදලට අදාළ ප්‍රශ්න එතනින් ඉවරයි. ඊගාවට බලන්න. Sorry, miss. කිසියම් රෝගයක් පැතිර යන අවධියක ඔන්න දැන් අපි මේක කරමු. මොකද ඒක අපිට පුළුවන් දැන් කරන්න. උත්තරහන් ඉවර කරා. දැන් මේක කරලා උත්තර ඉවන්න. බලන්න කොච්චර ලේසිද කියලා. උත්තරය දීලා. ලේසි ලකුණු මේවා. කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20ක්ද කාන්තාව 16ක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න පැමිණෙනවා. එම සියලු කාන්තාවන් සැබවින්ම රෝගයෙන් පෙළවනවා. කාන්තාව ඔක්කොම රෝගෙ තිබිලා. හරිද? පිරිමි අය අතරින් ආබුලස තෝරා ගන්න අයට රෝගය වැළඳීමේ සම්භාවිතාව 0.6යි. මෙයාලගෙන් රෝගී වෙන්න පුළුවන් කට්ටිය 0.6යි. මම කියන්නේ සම්භාවිතාව දශම විදිහට දෙන්න පුළුවන්. 0.6 කියන එක රෝගී නම් නිරෝගී කට්ටිය කොච්චරක් වෙන්න පුළුවන්ද පුතේ? 0.6. නේ? Hataray, miss. අහන්නේ. Bindu Dasham Hataray. 7යි නෙවෙයි. නේ ඒක ගන්න වෙන්න මෙහෙමයි. හරි ලේසි. Hataray, miss. Hataray. 4යි. Hataray, miss. මේ සරලවම 0.6 කියන්නේ 10යි නේද? 0.6 කියන්නේ 10යි නේද? දැන් මට කියන්න රෝගී 10යි නේද? නිරෝගී කොච්චරද 10යි? 10යි 4යි. එහෙම ගන්න පුළුවන්ද? මෙච්චරයි. 10යි 4යි කියන්නේ 0.4යි. එහෙනම් නිරෝගී පිරිමි කට්ටිය කොච්චර 0.4යි? ඔගේ තේරුම තමයි මෙන්න මෙයාට එක වෙන්න තව දශම කොච්චරක් ඕනේද? එහෙම අමතක වෙනවා නම් එහෙම අමාරුයි නම් කෙලින්ම 0.6 කියන්නේ 10යි 6 කියලා ගන්න. දැන් පැටලෙන්නේ නැහැ. 10යි 6ක් රෝගී නම් නිරෝගී ගන්න 10යි 4යි. දැන් දන්නවද කතාව? 10යි 4යි කියන්නේ 0.4යි කියන එක. මට කියන්නේ 0.7යි කියන්නේ 10යි කොච්චරද? 7යි. 10යි එකක් කියන්නේ 0.2 කීයද? 0.2යි. හරිනේ. ඒක අවුලක් නෑ. හරිද? ඔය වගේ දුන්නොත් එම පැටලෙනවා කියලා හිතන්න එපා. තමන්ට පහසු විදියට කරගන්න. හරි. දැන් ඔන්න ඔබට මෙන්න තියෙන දෙනා අතරින් මහමුලස තෝරා ගන්න ලැබූ පිළිපියයින්ට හෝ කාන්තාවක වීම හා රෝගී වැළඳුණු හෝ නොවැළඳුණු අයෙකු වීම පිළිබඳ සම්භාවිතාව දැක්වීම සඳහා අඳිනු ලබන රුක් සටහනක කොටසක් පහද දැක්වේ. ඊටු ටික අපිට අඳින්න තියෙනවා. අපි බලමු මෙන්න කොටසක් දීලා තියෙනවා. පළවෙනි එකේදී අපි හොයන්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. පිරිමි ගැහණු කියලා. පිරිමි කාන්තාව. ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? හේතු දෙකයි. එකක් පිරිමියෙකු හෝ කාන්තාවක වීම. එහෙනම් මේ මොකද්ද? පිරිමියෙකු හෝ කාන්තාවක වීම කියන සිද්ධිය. ඔන්න ඒක ඇඳා. මට කියන්න ඒකේ ඔක්කොම කට්ටිය 36යි.
36න් 20යි. 36න් 20යි. ඕක පුතේ අපිට ඕන නම් සරල කරන්නත් පුළුවන් ඈ. 36න් 20යි. මෙහෙම ලියවත් ලකුණු දෙනවා සරල කරත් අවුලක් නැහැ. සරල කරලා කියන්න බලන්න. 9න් 5යි. හතරෙන් බෙදනවානේ 9න් 5යි. 9න් 5යි කියලා දාන්නත් පුළුවන්. මේ දෙකම හරි. මට මෙතන කියන්න බලන්න. 36න් 16යි. 36න් 16යි. සරල කරන්න පුළුවන්ද? 9න් 4. 9න් 4යි. very good. ඔබ ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට පිරිමියෙකු කාන්තාවක වීම හා රෝගය වැළඳුණු හෝ නොවැළඳුණු. හරි. මෙතෙන්ට යන්නේ රෝගය වැළඳීම හෝ නොවීම. ඔබට රෝගය වැළඳීම හෝ නොවීම. පිරිමියෙකුගේ ඉන්නවා රෝගී නිරෝගී දෙකම. ගෑනු අයගේ ඉන්නවද? ගෑනු අයගේ ඔක්කොම රෝගීනේ. ගෙදරින් යාට යන්න දෙයක් නැහැ. ඔය තියෙන එකක් ගන්න. මම එන්න දෙවියකට ජෝගාමිලා තියෙනවා. ගෑනු අයගේ ඔක්කොම රෝගී. දැන් මට කියන්න පිරිමි රෝගී වීමේ සම්භාවිතාව කීයද? 6යි. 6යි. පිරිමියෙකු නිරෝගී වීමේ සම්භාවිතාව කීයද? 0.7. 0.7. 0.7. 4යි. කාන්තාවන් රෝගී වීමේ සම්භාවිතාව 1යි. එහෙමත් නැත්නම් මෙතන ඉන්න කාන්තාව ඔක්කොම රෝගී වෙලා කාන්තාව ඔක්කොම 16යි 16න් 16ම රෝගීනේ. පැහැදිලිද? මේක පැහැදිලිද පුතේ? පැහැදිලි මිස්. මැඩම්. හරි. ඔන්න මාක් කරගන්න මේක ලියාගත්ත නැති කට්ටිය. හරි. සුළු කරද්දී මේක මෙතන පැත්තකින් මම කියනකට වෙන් කරලා ලියා ගන්න. නැත්තම් ඔයාලට ඉතින් නම් සුළු කරද්දී අමාරුයි. භාගය දශමයි සුළු කරන්න අමාරුයි. ඒ නිසා මෙන්න මෙහෙම භාග විදියට ලියා ගන්න. ඊට පස්සේ අපිට මොකද කරන්න ලේසියි. හරි. මට මේක ලියාගන්න කියන්න. ඉතින් 2019 වල වෙල විභාග ප්‍රශ්න කරනකොට මොන අවුරුද්දද කියලා ලියාගන්න කරන්න. එතකොට ඔයාලට ලේසියි. පේපර් එක බලලා ආයෙ බලන්න පුළුවන් නේ. හරි මැඩම්. හරි. දැන් මට කියන්න අහඹු ලෙස තෝරා ගන්න අයෙකු. හරිද? ඒ කියන්නේ මෙයා හරි මෙයා හරි මෙයා හරි. අහඹු ලෙස තෝරා ගන්න අයෙකුට රෝගය වැළඳීම. ඒ කියන්නේ අහඹු ලෙස තෝරා ගන්න අය රෝගී වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ අහඹු ලෙස තෝරා ගන්න අය රෝගී වෙනවා කියන්නේ එක්ක මෙයා එක්ක මෙයානේ. රෝගී වීමේ සම්භාවිතාව මෙයා හොයාගෙන දෙන්නගේ එකතු නේද පුතේ ගන්නේ? ඔව් මැඩම්. හොයන්න ගන්න කීයද කියලා. ඔන්න ඔතනට මෙන්න මේ භාගෙත් දාලා ගන්න. එතකොට ලේසියි. මෙතනටත් 16 එක දාලා ගන්න. එතකොට කැපෙනවා 16 දාලා ගන්න කැපෙනවා.
හරිද? මෙයාට කීය දෙන්නේ? අපි ගුණ කරමු. 9යි 9න් 5 ගුණ කරනවා 10න් 6. මෙන්න මේ පාරට කියලා යන්නේ. 20න් 12යි මැඩම්. සම්පූර්ණ උත්තරේ 23යි. 20න් 2යි මැඩම්. 22යි. අපි බලමු. හරිද? මම මෙයාගේ අගය හොයන්නේ. මෙතෙන් දැන්නේ 3යි හරි පුතේ. මම වැරදි කරන්නේ නැහැ. මම වැඩිදියට කරා. 3න් 1යි ආවේ? නෑ මැඩම්. 20න් නෑ මං හරි මෙතෙන් තාම කීයද වගේ 3න් නෙමෙයිද? නෑ. 3න් කීයද ආවේ මෙතෙන්ට 21? 20න් 12 මැඩම්. 20න් 12. හරි 20න් 12 කපන්න බලන්න. ඒ වෙන්නේ කියනවා 20න් 12. නෑ මැඩම්. වැරදි. නෑ. කොහොමද ඔයාගත්තේ කියන්න බලන්න. ඔයාගත්තේ දෙය කියන්න මට. චන්දිකා නේද? මැඩම්. ඔව් මැඩම්. ඔව්. මේ 9න් 5 වැඩි කරනවා 10න් 6 මේ 9ට 3යි 9ට 3යි 6ට 3 ඒවා 2යි. 2යි මේ 5යි කැපුවේ නෑ. 5යි මේක නැප නැද්ද ඔයා? නෑ මැඩම්. හරි මෙහෙමද තියෙනවා උත්තරේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. 5ට 1යි 10ට 2යි හරි. 5ට 1යි 10ට 2යි 3ට 2 6යි 3ට දෙවරක් 2 එක 2යි. 3ට 2 2යි. මේක දෙන්න ඕනේ. ඉතින් මෙතන මේකෙන් කැපෙනවලු පුතේ. ඒකටත් ඒක මෙතන කැපෙනවා. ඒකට 1යි 6ට 3යි. ඒ දෙකම මෙතන තුනයි. කැපෙන්න පුළුවන්. කොතනද වැරදුනේ? පොඩි අවුලක් වෙලා තියෙනවා කොහෙද? ඔව් මැඩම්. හදාගත්තද කවුද? නෑ මැඩම් දැන් හදාගන්න. හරි හදාගන්න එන්න. මම දැක්කම උත්තර කියන අයට වැරදි නම් ඒක හදාගන්න පුළුවන් නේ. නිතර කියන්න ඕනේ. හරියන්න හරි වර්ධින්න හරි. මෙතනට එන්න අපි බලමු. 9න් 4 ගුණ කරනවා 1න්. 16න් 16 ගුණ කරලා කමක් නැහැ. ඒත් එකයි නෙමෙයි. කීයද එතන උත්තරේ? 9න් 4 9න් 4ම 9න් තමයි. ඒකම මෙතෙන්ට යනකොට එකයි කියන්නේ ඕනම එකක් එකෙන් ගුණ කරනවා කියන්නේ ඒකම තමයි. බිංදුවයි දශම බිංදු 1යි 2යි බිංදුවයි 9යි 8 එකෙන් ගුණ කරාම කීයද? බිංදුවයි දශම 1යි 2යි බිංදුවයි 9යි 8 තමයි. හරි ලේසි. ආයෙ ගුණ කර ගන්න දෙයක් නැහැ. හරි දැන් ඔය දෙක එකතු කරපුවම 3න් 1 එකතු කරනවා 9න් 4. එකතු කරලා කියන්න පුළුවන් උත්තරේ භාග එකතු කිරීම තියෙන්නේ දැන්. 9න් 7යි 9න් 7යි. මේ දෙන්නම 3න් ගුණ කරනවා. 9න් 3 එකතු කිරීම 9න් 4. 9න් 7 කියලා උත්තරයක් ආවද? ඔව් මිස්. හරි. ඔක තේරුණාද හැමෝටම? හරි මිස්. හරි. ආය අවුලක් තියනවා කිව්වම කීයද 1000? ආය 1000 කියන අවුලක් තියනකොට 1000 එක කාට අවුලක් තියනවා කියන. උඹට මේ දාස් 100ක.
අද දවස් 21 පටන් ගන්නෙම මුක් සටහනකින්. බෑගයක් තුළ හැඩයෙන් හා තරමින් සමාන කාසි දෙවර්ගයක කාසි 10ක් තියෙනවා. සාධාරණ කාසි 7කුයි දෙපැත්තේම සිරිත් සටහන් කළ කාසි 3කුයි. ඒ කියන කාසි ඔක්කොම 10යි එකක් සාධාරණ කාසි. ඒ කියන්නේ එක පැත්තක වගේ අනිත් පැත්තේ සිරිත තියෙන කාසි. සාධාරණ කාසි තියෙනවලු 7ක්. B කියන්නේ දෙපැත්තම සිරස. ඒක සාධාරණ නෙවෙයි අසාධාරණ නෙවෙයි. කොහොමද නම් සිරස වලට කාසි. හරිද? සිරස ඇති කාසි 3ක් තියෙනවා. දෙපැත්තම සිරස තියෙනවා. බෑගයේ තුලින් අහපු ලෙස හරි. තව විනාඩි 10කින් මීටින් එක එන්න වෙනවා පුතේ. ඒකෙන් මෙන්න ඕනි කට්ටියම. බෑගයේ තුලින් අහපු ලෙස කාසියක් ඉවතට ගනු ලැබේ. මෙයට අදාළව පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. වෙන්න දීලා තියෙනවා. A B හරි. කාසියක් ඉවතට ගැනීම. කාසියක් ඉවතට ගැනීම කියන සිද්ධිය. හරි. සම්පූර්ණ කරන්න බලන්න. මේක ලේසියි. 10න් 7යි 10න් 3යි 10න් 7යි 10න් 3යි වැළුණාම පරිස්සම් කරන්න හරි අමාරුයි. බෑග් එකේ කවුද කලේ මේක දාලා හරි. මෙතන 10න් A වර්ගයට 7යි මෙතන 10න් 3යි. ඔන්න ඔබ හරියට තියාගන්න නෑ මොන? ඊළඟට කියනවා ඉවතට ගත් කාසිය උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනු ලැබේ. එයට අදාළව රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතාවය අතුලත් කරන්න. ඔන්න. දැන් අපි කරේ ඉස්සෙල්ලාම කාසියක් ඉවතට ගැනීම. ඊළඟට තව එකක් තියෙනවා කාසියේ පැත්ත සටහන් කරගන්න. කාසියේ මොන පැත්තද වැටුනේ කියලා නිරීක්ෂණය කරගන්නවා. වැටෙන පැත්ත නිරීක්ෂණය කරන සිද්ධිය ඊගාවට යනවා. මට කියන්න ඒ කාසිය සාධාරණ කාසියක් නේද? ඒ කාසිය සාධාරණ කාසියක් නිසා සිරසයි අගයයි දෙකම වැටෙනවානේ. ඔව්. ඒ කාසියේ සිරසත් වැටෙනවා අගයත් වැටෙනවා. මට කියන්න B කාසිය සාධාරණ කාසියක්ද? නෑ මිස්. නෑ. ඒකේ දෙපැත්තෙම තියෙන්නේ සිරසනේ. ඔව්. එහෙනම් මුගේ කොහොමද යමක් වැටෙන්නේ සිරස විතරයි නේද? ඔව්. ඔව් මැඩම්. මිස්. කොහොමද යමක් වැටෙන්නේ සිරස විතරයි. එහෙනම් මෙතනදී සම්භාවිතාව කොහොමද අපි මාක් කරන්නේ? හොඳට හිතලා මාක් කරන්න බලන්න. A වර්ගයට මිස් 2න් 1යි 2න් 1යි B මෙතනදී වර්ගයේ සිරස වැටෙන්න පුළුවන් එක සිරස එක්ක වගේ. දෙකෙන් එකයි. මෙතන කීයද එන්නේ? 1යි මිස්. 1යි. එහෙම නැත්නම් දෙකෙන් 2යි. ඒක කවුලක් නැහැ. දෙකෙන් 2යි කියලා දාන්න දෙයක් නැහැ. කෙලින්ම 1යි. එයි ලැබෙන්නේ කෙලින්ම සිරස කියන තක්කෙටම අපිට කියන්න පුළුවන්. මේකේ අගය වැටෙනවද කියලා කිව්වොත් ඕකද? ඕකත් දැම්මොත් කවුරු හරි මෙන්න දැම්මොත් අවුලක් නැහැ. සිරස අගය. මේකේ දෙකෙන් 2යි. ඒ කියන්නේ 1යි. මේකේ දෙකෙන් බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයි. ඇයි මේකේ මෙයාට 1 කියලා මෙයාට බිඳුව කියන්නේ? අපි දන්නවා මෙයා ලොවෙත් වැටෙන්නේ නැහැ කියලා. අපි දන්නවා මෙයා තමයි ලොවෙත් වැටෙන්නේ කියලා. ඇයි? කාසිය තියෙනවා සිරස විතරයි තියෙන්නේ කාසියේ. කොහොමද දැම්මත් සිරස විතරයි වැටෙන්නේ. තේරුණාද? තේරුණා මැඩම්. very good. හරි. දැන් ඊළඟට මොකක්ද කියන්නේ? කාසියක් ඉවතටගෙන උඩ දැමීමේ ඉහත පරීක්ෂණයේ සිරස ලැබීමේ සම්භාවිතාව සොයන්න. සිරස ලැබීමේ සම්භාවිතාව හොයන්න.
ඒ කියන්නේ මෙයයි නේද? මට හොයලා දෙන්න මෙයයි. කාසියක් ඉවතරගෙන සිරස ලැබීමේ සම්භාවිතාව කියන්නේ අරයයි. පැනලා යන්න බෑ. මෙන්න මෙතන ඉඳන් යන්න ඕනි. මිස් 20න් 7යි. මෙතන ගත්තොත් 10න් 7 ගුණ කිරීම 2න් 1. 20න් 7යි. අනිත් එකට 20න් 6යි. මෙයා 20න් 7යි. 20න් 6යි නේද? කොහෙද 20න් 6 එන්නේ? 20න් 6යි මිස් දෙවැනි එකට. දෙවෙනි එකට කියන්නේ 20න් 6යි මිස්. නෑ. 10න් 3යි 10න් 6යි 10න් 1යි 10න් 6යි 10න් 6යි. ඇයි ඔව් 10න් මැඩම් 10න් 3යි 10න් 3යි. මේ මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට යනවා කියන්නේ මෙයා එකෙන් ගුණ කරනවා. 10න් 3 එකෙන් ගුණ කරාම කීයද? 10න් 3යි 10න් 3යි කොහෙන්ද 6 ආව කට්ටියට? මැඩම් දෙකෙන් 13 ඉතින් එක කියන්නේ සෙකන්ඩ් මෙන්න මේක ගත්තා. ඔව් මැඩම් මයි කියලා කිව්ව කවුරු හරි. 20න් 6 හරි ඉන්නේ දැන් ඕනේ. මේක සැටෙනවා. එතකොට 1යි. එතකොට 10න් 3යි. තේරුණාද? මම ඔව් මේක මැඩම් ගන්න කිව්වේ නැත්තම් ඔයාලට පැටලෙනවා. මෙතන විතරක් එකක් ආව කොහොමද කියලා. ඕනම 10න් 3 සංඛ්‍යාවක් එකෙන් ගුණ කරාම ඒකම තමයි. මෙතනට 20න් 6 ගත්තා නම් කවුරු හරි අනේ සෝරි කීප දෙනෙක් කිව්වා. ඒක සරල කරන්න. 3 10න් 3 20න් 6 දැම්මත් හරි කෙලින්ම 10න් 3 ගන්න. හරි මැඩම් හරි. හරි හරි. දැන් හරිද? 10න් 6 කියන එක නම් වැරදි. කවුරුද 10න් 6 කියලා කිව්වා. 20න් 6 කියලා කිව්වා ඒක හරි. 10න් 6 වැරදි. හරි. දැන් මට ඔය මිස් දෙකේ එතනම අපි 20 ගාම මොකද එකතු කරන්න තියෙන්නේ? මිස් එතනම කීයද? නෑ මිස් මං එතන 20න් 6 අරගත්තේ අර මුලින්ම තියෙන 20න් 7නේ. එතකොට ආයෙ වැඩි කිරීම කරන්න ඕනේ නැති හින්දා තමයි එතනට 20න් 6ම කියලා අරගත්තේ. ඔව්. කීයද බලන්න උත්තරේ? එතකොට මිස් එන්නේ 20න් 13 උත්තරේ මිස්. 20න් 13 උත්තරේ ආවද කට්ටියන්ට? ඔව් හරි. ඔක අමාරු නෑ. හරිද? ඔව් අර දැන් මෙතන එකෙන් ගුණ කරලා ගන්න නැතුව මෙහෙම දෙකෙන් දෙක දාලා දෙකෙන් ගුණ කරලා ගත්තොත් එම මේ දෙකත් එක්ක අන්තිමට එකතු කරන්න ඉතින් පොඩ්ඩක් ලේසි. හරිද? එහෙම නැත්නම් මේකාවත් අර ගුණ කරලා ගන්න තියෙන්නේ. ඒක ප්‍රොබ්ලම් නෑ. හරි. ඒකේ ඊළඟ කොටස. තව විනාඩි දෙකක් තියෙන්නේ. කට්ටියම තා එන්න. තාම ක්ලාස් එක ඉන්න නෑ. හරි 10 16 තව 10 අමාරුද තමයි අපි කරමු. නිදිමත නෑ නේද කට්ටියට? නෑ ඔන්න කියනවා ගුරුතුමිය බිඳුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් සටහන් කරන ලෙස අරුණිටද බිඳුවට වැඩි 10ට අඩු ඉරට්ට සංඛ්‍යාවක් සටහන් කරන ලෙස වරුණිටද කීවා. අරුණිටත් වරුණිටත් සටහන් කළ හැකි සංඛ්‍යා සියල්ල දැක්වෙනසේ රූපේ අක්ෂර ක්‍රමාංකණය කර නිවැරදිව ආවෙන්න එහෙම කරන්න. මෙන්න මෙහෙමයි කියන්නේ. හරිද? අරුණි කියලා කෙනෙක් ඉන්නවා. වරුණ කියලා කෙනෙකුත් ඉන්නවා. හරි. ටීචර් කියනවලු මේකේ දැන් අපිට තියෙනවා වරුණිට බිඳුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා සටහන් කරන්න කියලා. මට කියන්න බිඳුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාව මොනවද? 1 1 3 5 7 9 මිස්. මේ ටික නේද? මේ ඔව් මිස්. ඔන්න අරුණිට නම් කරන්න කියපු අංග ටික. වරුණිට කියනවලු
බිංදුවට වැඩි 10ට අඩු ඉරට සංඛ්‍යාවක්. මට කියන්න පුළුවන් ඉරට සංඛ්‍යාව දෙක. දෙක දෙක, හතර දෙක හය හතර අට හය අට ඔන්න වරුනිට නම් කරන්න කියපු සංඛ්‍යාව ටික. හරි. දැන් මට ඔන්න ඔය ටික කොටුතරේ සඳහන් කරලා දෙන්න. ඊට අමතරව මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. මට ඊට කලින් කියන්න මෙන්න මේ සිද්ධිය මොකක්ද කියලා. ඔය මම ලකුණු කරලා තියෙන සිද්ධිය මොකක්ද කියලා කියන්න බෑ. වරුණට 5 ලැබිලා වරුණට 4 ලැබෙන සිද්ධිය. වරුනිට 5 ලැබිලා වරුනිට 4 ලැබීමේ සිද්ධිය. very good. හරි. දැන් මට මේකේ